කරන්න බැරි දේවල් කිව්වත් කමක් නැහැ. කියන්න බැරි දේවල් කරන්න එපා. තේරුණාද ඒ වාක්‍යය? කරන්න බැරි දේවල් කිව්වත් කමක් නැහැ. මොකද හේතු කියන්න පුළුවන් නේ පස්සේනේ. ඇයි මට බැරි වුනේ? ඇයි මගෙන් මග ඇරුනේ? මොකද්ද හේතුව? ඒත් මම ඔබට යෝජනා කරනවා කියන්න බැරි ඒවා කරන්න එපා. ඒක බලගතුයි. කියන්න බැරි ඒවා කරපු තැනදී තමයි අපේ අනතුරේ වැටලා තියෙන්නේ. මම ඔබට යෝජනා කරනවා ඔබගෙන් ප්‍රශ්න කරන්න කැඳවන්නේ කවුද කියන එක වැදගත් කරගන්න එපා. ඔබ කරලා තියෙන්නේ ඔබට එලිදරව් කරන්න පුළුවන් දේවල් නම්. මගේ ජීවිතේ මේ අවුරුද්දේ හැඩගස්ව ගන්න බලන්න මහත් උත්සාහ කරනවා. ඊයේ මම රුවන්වැලි මහසෑය මළුවේ හිටියේ. මම අධිෂ්ඨානක් කරා. ඒ තමයි මම පුළුවන් උපරිම මේ වසරේ කියන්න පුළුවන් දේවල් විතරක් කරන්න හදනවා කියලා. දුෂ්කර වෙයි. ඒත් මම උත්සාහ කරනවා. මම ඔබටත් යෝජනා කරනවා කියන්න පුළුවන් දේවල් විතරක් කවුරු හරි ඇහුවොත් කරන්න. ලේසි ජීවත් වෙන එක. පුදුම සැනසෙල්ලක් එනවා. එතකොට අනිත් එක්කෙනාට මාව විශ්වාස කරන්න කිය බැගෑපත් වෙන්න දෙයක්වත් නෑ. මොකද මම කරලා තියෙන ඔක්කොම එලිදරව් කරන්න පුළුවන් දේවල්. මම ඒකට තව කොටස් දෙකක් එකතු කරනවා. කවුරු හරි මේක කරාද කියලා ඇහුවොත් කියන්න පුළුවන් දේ විතරක් කරන්න. ඔයා මේක කිව්වද කියලා ඇහුවොත් ඔව් මම කිව්වා කියලා කියන්න පුළුවන් දේ විතරක් අනිත් අයත් එක්ක කතා කරන්න. ඔයා මෙතනට ගියාද කියලා ඇහුවොත් කියන්න පුළුවන් තැන්වලට විතරක් යන්න.